වටිනා දහම් කොටස් වහරක අබේරතනා ලංකාර හිමියන් ගිහි වතක සිටියදී පෙළ දහම් පොත් ඇසුරින් තමන්ගේ නැණනුවනට ගෝචර වෙන විදියට දිනපොතක සටහන් කර තැබූ වැදගත් දහම් කොටස් කිහිපයක් මේ ආකාරයට සටහන් කෙරෙනවා. අංගුත්තර නිකාය 3 65 පිටුව භෝජන සූත්‍රය. භෝජනය කාරණා 5ක් ලබා දෙන බව එනම් දිව්‍ය මනුස්ස ආයුෂ වර්ණය සැපය බලය පටිභානය හෙවත් ප්‍රඥාව. මජ්ක්‍ධිම නිකාය 2 308 පිටුව සන්දක සූත්‍රය. රහතන් වහන්සේ නොකරන කරුණු 5කි. 1. දැන දැන සතුන් මැරීම. 2. සොරකම. 3. මෛතුන සේවනය. 4. බොරු කීම. 5. රැස් කර තබාගෙන කාම භෝජනය. අංගුත්තර නිකාය 1 55 පිටුව අට්ඨාන පාළි. සෝතාපන්න පුද්ගලයා නොකරන කරුණු 9ක් විස්තර වේ. 1. සියලු සංඛාර නිච්චයි කියා ගැනීම. 2. සියලු සංඛාර සුභයි කියා ගැනීම. 3. සියලු ධර්ම අත්තයි කියා ගැනීම. 4. මව මැරීම. 5. පියා මැරීම. 6. රහතුන් මැරීම. 7. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම. 8. සංඝ වේද කිරීම. 9. වෙනත් ශාස්ත්‍රූන් සරණ යාම. මහා නිද්දේශ පාළියේ සුද්දට්ඨක සූත්‍ර නිර්දේශය 124 පිටුව. පුඤ්ඤ යනු පුඤ්ඤං උච්චති යං කිංචිතේ ධාතුකං කුසලාභි සංකාරං යනුවෙන්ද යම් කිසි ත්‍රිධාතුක කාම රූප අරූප කුසලාභි සංකාරයක් පුඤ්ඤ වේයයි කියනු ලැබේ. අපුඤ්ඤං උච්චති සබ්බං අකුසලං යනුවෙන්ද ඇත. සියලු අකුසලය අපුඤ්ඤයයි කියනු ලැබේ. පටිසම්භිදා මග්ග පොත 1 102 පිටුව සම්මාසන ඥාන විස්තරය. අනත්තා යන්නෙහි අර්ථය. අසාර කට්ටේන අනත්තා. අසාර අර්ථයෙන් අනත්තය. අටුවාවල අවසත්ත නට්ටේන අනත්තා. අවසත්ත භාවේ අනත්තා. වසඟෙහි නොපවත්වන හේයින් අනත්තයයි පෙන්වා ඇත. පෙළ දහම් අරුත යහපතියයි මගේ අදහසයි. මජ්ක්‍ධිම නිකාය 2 432 පිටුව රට්ඨපාල සූත්‍රය. ශික්ෂාව කුසල් මඟ බවත් පින් සැප ලෞකික දෙන බවත් පෙන්වීමට නිදසුනක්. ඒයිත්වං තාත රතපාල සික්ඛං පංචක්කාය හීනායාවත්තිත්වා භෝගේච බුඤ්ජස්සු පුඤ්ඤානීච කරෝහි. මෙයින් කියවෙන්නේ රට්ඨපාල තෙරුන්ගෙන් ශික්ෂාව හැර භෝග වළඳමින් පින් කරමින් සිටින ලෙස ගිහිව කළ ඉල්ලීමකි. එසේම අංගුත්තර නිකාය 4 සත්තක නිපාතයේ 412 පිටුව මා පුඤ්ඤාබායි සූත්‍රය. මා භික්කවේ පුඤ්ඤානම් බායිත්ත සුඛං සේතං භික්කවේ අදිවචනං යාදීතං පුඤ්ඤන්ති යනුවෙන් පෙන්වා ඇත. පිනට බිය නොවන ලෙසත් පින යනු සැපයට කියන තවත් වචනයක් බවත් පෙන්වා ඇත. දීඝනිකාය 1 32 පිටුව බ්‍රහ්මජාල සූත්‍රය. නාම ගෝත්‍ර යන්න පෙර වූ මතකයන් පිළිබඳ පවසන නමක් බව. අසවල් තැනවීම් මේ නම් ඇතියෙමි. නොඑක් සිය ගණන් ජාතීන්ද මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට නොඑක් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. දීඝනිකාය 1 61 පිටුව බ්‍රහ්මජාල සූත්‍රය. දෙවියෝද වළඳන්නේ කබලින්කාර ආහාර බවට සාධකයක්. රූපී වූ කාමාචර දෙවියෝ සයට ඇතුළත් කබලින්කාර ආහාර වළඳන දිව්‍ය වූ අන් ආත්මයක් ඇත යන ඡේදය තුලින් විද්‍යාමාන වේ. ගර්භාවක්‍රාන්ති පිළිබඳ බුද්ධ වචනයක්. අංගුත්තර නිකාය 1 316 පිටුව ෂඩ් ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන නිසා ගර්භාවක්‍රාන්තිය වී නාම රූප සලආයතන
ස්පර්ශ ආදී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය වන අයුරු පෙන්වා ඇත. මජ්ක්‍ධිම නිකාය 1.622 පිටුව. මහා තණ්හා සංකය සූත්‍රය. තින්නංකෝ පන භික්කවේ සන්නිපාතා ගබ්බස්සා වක්ඛන්ති හෝති යතෝච කෝ භික්කවේ මාතා පිතරෝච සන්නිපතිනා හොಂತಿ මාතාච උතුනි හොಂತಿ ගන්ධබ්බෝච පච්චුප්පටිත්තෝ හෝති ඒවං තින්නං සන්නිපාතා ගබ්බස්සා වක්ඛන්ති හෝති. මහණෙනි, ගැබක් පිළිසිඳ ගැනීමට කාරණා 3ක් අවශ්‍යයි. මව්පියන්ගේ එක්වීම, මව ඍතු ඇත්තියක් වීම, ගන්ධබ්බේකුගේ පැමිණීම යන කාරණා 3 මුල් වී ගැබක් පිහිටයි. දීඝනිකාය 1.541 පිටුව. ලෝහිච්ඡ සූත්‍රය. ධර්ම දේශනාවට සුදුසු වූ අපවාද නොකළ යුතු, චෝදනා නොකළ යුතු, සත්‍ය වූ, දැහැමි වූ, නිවැරදි වූ අය ගැනත් එසේම අපවාද චෝදනා කළ යුතු, අසත්‍ය, අභූත, නොදැහැමි, වැරදි වූ අය ගැනත් විස්තරයක් ඇත. සංයුක්ත නිකාය 2.205 පිටුවේ ජරා මරණ සූත්‍රයේ පටන් 207 පිටුවේ සංඛාර සූත්‍රය තෙක් සූත්‍රවල ශාස්තෘවරයෙකු අවශ්‍ය වන හේතුව පෙන්වා ඇත. පටිච්ච සමුප්පාදය පිළිබඳව කරුණු තතුසේ නොදන්නෙකු, ඒවායේ නිරෝධය තතුසේ නොදන්නෙකු, ඒවායේ නිරෝධගාමිනී පටිපදාව තතුසේ නොදන්නෙකු විසින් ශාස්තෘවරයෙකු සෙවිය යුතු බව සඳහන්ව ඇත. සංයුක්ත නිකාය 2.209 සිට 211 දක්වා පිටු. ශාසනයේ කටයුතු ශික්ෂා ක්‍රමය. සම්පිණ්ඩනය. මහණෙනි, ජරා මරණ තතුසේ නොදන්නා හු විසින් අප්‍රමාදව ඥානය, සිහිය, සත්‍යක්‍රියා, වීර්ය, කෙලෙස් තවන වීර්ය, නොපසුබස්නා වීර්ය, අධිමාත්‍රා වීර්ය, හත්තු කම්මතා, කුසල ඡන්ද, කුසල් කිරීමේ කැමැත්ත, යෝග, ත්‍රිවිධ ශික්ෂා කටයුතුයි. සංයුක්ත නිකාය 2.427 පිටුව. ආරබ්ධ වීර්ය ගැන. මොග්ගල්ලාණය. මෙහි මහණ තෙමේ ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා. මස් ලේ වියලේවා. පුරිස ශක්තියෙන්, පුරිච වීර්යෙන්, පුරිච පරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නොලබා වීර්යාගේ සිටීමක් නොවන්නේ යයි පටන් ගන්නා වීර්ය ඇතුව වෙසෙයි. මොග්ගල්ලාණය. මෙසේ ආරබ්ධ පටන් ගන්නා ලද වීර්ය වේ. සංයුක්ත නිකාය 2.169 පිටුව. සම්මස්සන සූත්‍රය. උපාදී යනු උපාදානය බවට සාක්ෂියක්. උපාදිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේය. තෘෂ්ණාව ඇති කල්හි උපාදි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපාදි නොවෙයි. මෙසේ දැනගනී. සංයුක්ත නිකාය 2.181 පිටුව. නල කලාප සූත්‍රය. ධම්ම කටික ධම්මානුධම්ම පිළිපන්න දිටු දැමියෙන් රහත් යන කරුණු 3 සඳහා පටිච්ච සමුප්පන්න හේතුඵල ක්‍රමයට දහම් විස්තර කර දෙසන අයද, ඒ මඟ පිළිපදින අයද, එම මඟ පිළිපැද උපාදාන රහිතව මිදුණු අයද ගැනෙන බව. අංගුත්තර නිකාය 5.46 පිටුවේ වේරංජ සූත්‍රය. අප්පගබ්බ යනු පුනර්භවයෙහි ගැබ් ගැනීමෙන් මිදීම බව. එහිම 51 පිටුව. මගඵල ලබන අයුරු සහ බුදුරජුන් ලැබූ අයුරු. අංගුත්තර නිකාය 5.141 පිටුව. අනුරුද්ධ සූත්‍රය. අෂ්ට මහා පුරුෂ විතර්කයන්ද විතර්කණය කරන, නැවත මෙනෙහි කරන, දිට්ඨ ධම්ම සුඛ විහරණය කරන, සතර දැහැන් නිදුකින් සුවසේ ලබන්නෙක් වන්නහුට යම්සේ ගෘහ පුත්‍රයෙකු
වටිනා ආසන සැපයැයි ගන්නාක් මෙන් වෘක්ෂ මූල තන ඇතිරියෙන් කළ පල්ලක්ක සේනාසනය මැනවයි වැටහෙන බව. මේ ධර්මය 1. අල්පේච්ඡයාටය. අල්ප දෙයින් සතුටු වන. මහිච්ඡයාට නොවේ. 2. සන්තුට්ඨිකයාටය. ලද දෙයින් සතුටු වන. අසන්තුට්ඨිකයාට නොවේ. 3. විවේකයාටය. විවේකයට කැමති. සංගණීකාරාමතාවයෙහි යෙදෙන්නාට නොවේ. 4. පටන් ගන්නා ලද වීර්ය ඇත්තාටය. කුසීතයාට නොවේ. 5. එළඹ සිටි සිහි ඇත්තාටය. මුලා සිහි ඇත්තාට නොවේ. 6. සමාහිතයාටය. සිත සමාධිගත. අසමාහිතයාට නොවේ. 7. ප්‍රඥාවන්තයාටය. දුෂ්ප්‍රඥාවන්තයාට නොවේ. 8. මනාදී ප්‍රපංච තණ්හා දුට්ටි මාන නැත්තාටය. ඇලුම් නැත්තාටය. ප්‍රපංචයන් ආරාම කොට ඇලුම් ඇත්තාට නොවේ. දීඝනිකාය 3 194 පිටුව. පාසාතික සූත්‍රය. තුන් කල්හි වෙනස් නොවන බුදු දහම නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම බවත් නිතර සාකච්ඡා කර අර්ථ ව්‍යංජන නිසි ලෙස ඉගෙන ගත යුත්තේ ඒවා බවත් පෙන්වා ඇත. පටිසම්භිදා මග්ග ප්‍රකරණ 507 පිටුව. විපල්ලාස කතා. මෙහි දෘෂ්ටි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයාට අනිච්ච, දුක්ඛ, අනාත්ත, අසුභ යන හතරෙහි සංඥා, චිත්ත, දිට්ඨි යන විපර්යාස වලින් දුරුවන සහ දුරු නොවනසේ මෙසේ පෙන්වා ඇත. අනිච්ච දෙන් නිච්චයි යන සංඥා, චිත්ත, දිට්ඨි, විපල්ලාස දුරු වේ. දුක්ඛයේ සුභ සංඥා සහ චිත්ත විපල්ලාසය හැර දිට්ඨි විපල්ලාසය දුරු වේ. අනන්තයේ අත්ථ සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාස දුරු වේ. අසුභයේ සුභ යන සංඥා, චිත්ත හැර දිට්ඨි විපල්ලාසය දුරු වේ. සටහන නීතිඥ චන්දන සිරිවර්ධන.